මේකේ තියෙන සුවිශේෂීම දෙයක් කියන්න අමතක වුණා මට. ඒක තමයි පසු කාලීනව මේකේ තියෙන මුදල් සම්බන්ධ ප්‍රශ්න කිරීම මේකට ආපු මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී වගා කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඒ වගා කටයුතු වලට ඒ යොදවපු මුදල් වලින් ඒ කටයුතු සිදු නොවන ආකාරය ගැන ප්‍රශ්න කිරීමේදී එතුමා දැඩි ලෙස උරණ වෙච්ච අවස්ථාවක් තමයි මම දැක්කේ මාත් සමග. පසු කාලීනව මට නීත්‍යානුකූල ඔප්පු වලින් ලියවිලා තිබුණ පාරවල් මාර්ග අයිතිය පවා පාවිච්චි කරන්න එතුමා අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒවා පවා එතුමා නෑ එතනින් ඒක ගන්න බැහැ කියලා කියන තැනට එතුමා ඇවිල්ලා තිබුණා. නමුත් ඒ වෙනකොටත් මගේ ඉඩම්වල ඒ මාර්ග අයිතිය ඒ ආකාරයෙන්ම තිබුණා. ඉතින් මේ පහත රූපරාමයෙන් පෙන්වන්නේ මගේ ඉඩම් වලට ඇතුළු වීමට තියෙන මාර්ග අයිතිය භාවිතය කළ නොහැකි ආකාරයට එතුමා කටයුතු කරලා තිබුණ ආකාරයක් තමයි මම දැක්කේ. එතකොට එතුමාගේ පෞද්ගලික දේවල් ඒ වැටවල් මල් වැටවල් ඒ ආකාරයෙන් ඉදිකිරීම කරලා එතකොට ඉඩම් වලට ඇතුල් වීම කරන්න බැරි ආකාරයට කටයුතු කරලා තිබුණා. නමුත් මේක නීත්‍යානුකූලව මාර්ග අයිතිය ලැබිලා තියෙන හින්දා එතුමාට මම හිතන්නේ මෙතනින් එහාට ඒ සම්බන්ධයෙන් කළ හැකි යමක් ඇති කියලා. කන්දගම මහත්මයා විශ්වාස කරලා කටයුතු කරන්න ගිහිල්ලා ඇත්තටම ඉඩම් හිමියෙක් විදිහට ඒ සීහල ගම්මානේ ඉඩම් ගත්ත ඉඩම් හිමියෙක් විදිහට මම දැඩි අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම හරිම කලකිරීමකට ලක් වෙලා තියෙනවා. කන්දගම මහත්මයා වගේ මාධ්‍ය මගින් විශාල ප්‍රතිරූපයක් මවාගෙන මහා පරිසරවේදියෙක් වශයෙන් පෙනී සිටින මෙතුමාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මම ඇත්තටම දැඩි ලෙස හෙලා දකිනවා සහ දැඩි ලෙස පිළිකුල් සහගතව ඉන්නවා මේ වෙලාවේ. ඇත්තටම හරිම කලකිරීමක් මට දැනෙනවා. එතුමා පරිසරවේදියෙක් කියලා මේ පරිසරය තුල සිදු කරගෙන යන බොහෝ අකටයුතුකම් තියෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් ලෙල දෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ. තවත් අපූර්ව දෙයක් මේ කටයුත්තේදී සිදු වෙලා තිබුණා. ඒ තමයි කන්දගම මහත්මයාත් ඒ කාලයේදී කටයුතු කරපු තරංග මහත්මියත් මට කතා කරලා දිනක් කිව්වා අංජනා මිස් හරිම කනගාටුයි මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා. පන්සල ඉදිකිරීමේදී ඔබතුමියගේ ඉඩමෙන් යම් පුංචි ප්‍රමාණයක් ඒ කටයුතු වලට ගිහිල්ලා තියෙනවා අංජනා මිස්. දැන් අපි මොකද කරන්නේ? ඒක කමක් නැද්ද? මම කිව්වා කමක් නැහැ. පන්සල ඉදිකිරීමට තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ. ඒක හින්දා ඒක කිසිම ගැටලුවක් නැහැ තරංග මිස්. හැබැයි ඉඩම් වල ප්‍රමාණ වෙනස් කරන්න එපා. ඒ ඔප්පු වලින් ලියවිච්ච ප්‍රමාණය ආකාරයටම තියන්න. ඒ පන්සලට ගිය ප්‍රමාණය ඒකේ විදිහට තියන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ කියලා. ඉතින් ඔය දැනුවත් කිරීමේදී මගේ අවසරය ලැබුණාට පස්සේ කන්දගම මහත්මයා එතුමාගේ හිතුමනාපයට මගේ කිසිම අවසරයක් නැතුව මගේ ඉඩම් තුල එතුමාගේ පෞද්ගලික පරිභෝජනයට යොදා ගන්නා වතුර ටැංකි එතකොට ගමේ අනෙකුත් ගම්වැසියන්ගේ මුදල් එකතු කරලා ඒ මුදල් වලින් එතුමාට අවශ්‍ය කරන විශ්ව ගුහාවක් කියලා එකක් හදලා තිබුණා. ඊට අමතර එතුමාගේ පෞද්ගලික පරිහරණය පෞද්ගලික දෙයක් විදිහට තිබුණා. එතුමාගේ පොකුණක් ඒක ඇතුළත නිර්මාණය කරලා තිබුණා. ඉතින් මේ කිසිම දෙයක් මාව දැනුවත් කරලා තිබුණේ නැහැ. ඒ පන්සල ඉදිකිරීමේදී ඒ යනවා කියපු ඒ පුංචි ප්‍රමාණය ඇරෙන්න. ඇත්තටම පන්සල ඉදිකිරීමේදී ඒ පුංචි ප්‍රමාණයක් ගිහිලා තිබුණේ පන්සලට යන ඒ පඩිපෙළ නිර්මාණය කිරීමේදී ඒ පඩිපෙළට අවශ්‍ය කරන ප්‍රමාණයක් තමයි ගිහිල්ලා තිබුණේ. අනිකුත් කිසිම දෙයක් සම්බන්ධයෙන් එතුමා මාව දැනුවත් කිරීමකින් තොරව එතුමාගේ හිතුමනාපයට සින්නක්කර ඔප්පු මගින් ලියවිලා තිබුණ මගේ ඉඩම් තුල අනිකුත් ගම්වැසියන්ගේ මුදල් එකතු කරලා නොයෙකුත් ඉදිකිරීම් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මම ඒ සම්බන්ධයෙන් හරිම කනගාටුවටපත් වෙනවා. වගකීමක් දරන පුද්ගලයෙකු විදිහට කන්දගම මහත්මයාගේ ඒ හැසිරීම මට නම් හරිම ප්‍රශ්නාර්ථකාරී. ඉතින්
මම ඇත්තටම ඒ වගේ දෙයක් එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවා එතුමා බොහෝම දැනුගත් හොඳට කටයුතු කාරණා හොයලා බලලා කටයුතු කරන කෙනෙක් කියලා. නමුත් පසු කාලීනව අපි එතුමා සම්බන්ධයෙන් කරපු ඒ අධ්‍යයනයන් තුළදී ඇත්තටම අපිට දැනගන්න ලැබුණා එතුමා බොහෝම අක්‍රමවත් පාලනය අතින් හරීම දුර්වල කෙනෙක් කියන එක. මොකද මුදල් පරිපාලනයේ බොහෝම දුර්වලතා තිබුණා. එතකොට ඒ පටන් ගත්ත ඒ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමේදී ඒ කටයුතු වල බොහෝම දුර්වලතා තිබුණා. ඉතින් අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ අද කතා කරන්නේ මගේ ඉඩම් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු. ඉතින් අවසානයේදී මෙන්න මේ වගේ ගැටලු රාශියකට මාව පත් කළා තමයි කන්දේගම මහත්මයා lot 15 එකේ lot 16 එකේ කටයුතු සිද්ධ කරලා තිබුණේ. දැන් මම පෙන්වන්න යන්නේ හේරත් මහත්මයාත් වගා කටයුතු සම්බන්ධයෙන් දැනුමක් තියෙන හේරත් මහත්මයා ඒ වගේම වෘත්තීය ඉංජිනේරුවරයෙක් වෙන ශානක සම්පත් මල්ලිගේ උදව් ඇතුව විනාශ මුඛයට ඇද දැමලා තිබුණ ඒ සුන්දර එළවලු වගා කරපු දේශය නැවතත් පණ දෙන්න අපි කටයුතු කරන ආකාරය